දරුවෙක් අහලා තිබ්බා කොහොමද පේන බලන්නේ කියලා. පේන බලන විදිය ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඒකට තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් පේන බලන කියන්නේ මෙහෙමයි. සමහර දරුවන්ට වරන් අවසර ආපු ගමන්ම පේන බලන්න හැකියාව වෙනවා. සමහර දරුවන්ට පේන අවසර ගන්න වෙනවා. ඒ අදාළ දේව සමාජයට ගිහින් පේන අවසරයක් ගන්න වෙනවා. ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙන ආපු ගමන් පේන කියාගෙන යන්න ඕන කියලා. එහෙම ඔමෙට හැකියාවක් නැහැ. සමහර අය වරන් අරන් එනවා පේන අවසරේ නැතුව. එතකොට පේන අවසරයක් අරගෙන තමයි පේන බලන්න වෙන්නේ. එතකොට ටික ටික ඒක වර්ධනය කර ගන්න ඕන. බලන්න ඕන බලලා කලපුරුද්ද දැකපුරුද්ද හදා ගන්න ඕන. එක එක අයට එක එක විදිහට තමයි පේන බලන්න එන්නේ. සමහර අයට ත්‍රිශූලය අතේ තියාගෙන, සමහර අයට හැරමිටිය අතේ තියාගෙන, නැත්තම් වේවැල අතේ තියාගෙන, එහෙම නැත්තම් බුලත් කොලෙන්, එහෙම නැත්තම් පහන් දැල්ලෙන්, වතුරු වීදුරුවෙන් ඔය වගේ එක එක ආකාරයට පේන බලන්න එනවා. එතකොට ගොඩක් දුරට හැමෝටම විවිධ පේන බලන්න ලැබෙන අවස්ථා අඩුයි. මොකද තමන් මොන හරි දෙයක් කළා කියන්නකෝ. ශරීරවල වෙන පැත්ත පරික්ෂා කරන්න කළා කියන්නකෝ. එතකොට එයාට ඒ කැඹුරු මාලාව දෙකටම මේ පැත්ත විතරයි. තව කෙනෙක් තව මොන හරි කළා නම් අන්න ඒ පැත්ත තමයි එන්නේ. එතකොට ඒ හැමෝටම කැඹුරම හැදෙන විදියක් තියෙනවා. දැන් බොහෝ දුරට සමහර කට්ටියට එන්නේ වෙන මාලාවල් ඉවත් කරගෙන. සමහර කට්ටියට තෙල් ටිකක් සාත්තුවක් කරන්න. ඒ වගේ මොනවා හරි එන විදියක් තියෙනවා. එතකොට ඒ හරහා තමන් ටික කාලයක් දැක පුරුද්දක පළ පුරුද්ද අනුව එතකොට පේන මාලාව බලන්න තමන්ටම හැකියාව ලැබෙනවා. ඒ හරහා ඒ රෝග ශික්ක පරීක්ෂා කරද්දී ඒ රෝග ටික හරි. එතකොට ගෙවල් වල බලන දෝෂ පරීක්ෂාවේදී ඒ ආකාරයෙන් පරීක්ෂා කරගෙන යනකොට ඒ ක්‍රමවේද අනුව එතකොට ඒක හරියනවා. එතකොට 100ට ඥාදේ තමහාතේදී 180ක් විතර 150කටක් වගේ තමයි කොහොමත් පේන බලන්න පුළුවන්. ඊටු ටික ඒ එන දරුවන්ගේ එන තොරතුරුත් එක්ක තමයි ඊටු 140 පේන බලන්නේ. එතකොට ගොඩක් ඥාදේ තමහාතේ තොරතුරු හොයාගන්න දැන් දෝෂ පරීක්ෂාවේ තියෙන ඒ ඉන්න බලවේගයත් එක්ක සම්බන්ධ වෙනව කලින් සම්බන්ධ වෙලා එතනින් තොරතුරු ටික ගන්නවා. ඒ වගේ ක්‍රමවේදයක් තියෙනවා. නැත්නම් ගෙදරක බලනවා නම් ඒ අදාළ ගෙදර බලවේගයේ සම්බන්ධ කරගෙන ඒ හරහා බලනවා. ඒ වගේ නොයෙකුත් එයාලා උපක්‍රම ක්‍රමවේද යොදා ගන්නවා. එතකොට ඒ වගේ තියෙනවා. එතකොට Tamanට දැනෙන්නේ නැත්නම් මේ පේන කියවෙන්නේ නැහැ කියලා අනිවාර්යයෙන්ම මූලික වශයෙන් පේන අවසරයක් ගන්න වෙනවා. එතකොට බණ භාවනා කටයුතු ඒ වගේ දේවල් හිත සංසුන් කරගන්න ඕන. කේන්ති ගන්න එපා. පේන කේන්ද අවසර විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම සහැල්ලු මනසකින් යුතුව තමයි